ආයිබෝල් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 1994 අවුරුද්දේ ආපු ඝර්ෂණයේ ගාන අපිට කියනවා A හා B කියලා කුට්ටි දෙකක් තියෙනවලු A කියන කුට්ටියේ බර නිව්ටන් 4යිලු B කියන කුට්ටියේ බර නිව්ටන් 12ක් කියලා තියෙනවා. අපි බල ටික ලකුණු කරමු. A ගේ බර නිව්ටන් 4යි නම් මෙතන ගුරුත්වකයේ ඉඳන් පල්ලෙහාට නිව්ටන් 4ක් තියෙනවා නේද? මෙයාගේ බර තියෙනවා මෙතන ඉඳන් පල්ලෙහාට නිව්ටන් 12. නිව්ටන් 12ක් ක්‍රියා කරනවා. ඊට පස්සේ අවිතන සැහැල්ලු තන්තුවකින් A බිත්තියකට සවි කරලා දිනවලු මෙතෙන්දී. A හා B අතර හා B හා පොළොව අතර ඝර්ෂණ සංගුණකය දීලා තිනවා 4න් එකයි. මෙතනයි අතර ඝර්ෂණ සංගුණකය μ දීලා තිනවා 4න් එකක් කියලා. අපිට කියනවා B වම් දිශාවට නියත වේගය B වම් දිශාවට වම් දිශාවට ඇදීම සඳහා අවශ්‍ය වන P බලයේ අවමගිය අහන්නේ. මෙන්න P ගේ මින් එකක් අහන්නේ. ඒ ගොඩක් වැදගත්. අවම බලයක්. ඒතර මට කියන්නකෝ අවම බලයකින් මෙහෙට අදිනෝ කියන්නේ දැන් මේ වස්තුව ත්වරණයකට ලක් වෙන අවස්ථාවක්ද නැත්නම් නියත ප්‍රවේගයෙන් අදින අවස්ථාවක්ද? අවම බලයක් ඇති වෙන්නේ මෙතෙන්දී. ඒතර මාකරි අවම බලයක් දුන්නාට පස්සේ ත්වරණයක් නෙමෙයි වෙන්නේ නියත ප්‍රවේගයක් කියලා අපිට සලකන්න පුළුවන්. මේක දැන් ඊට වඩා වැඩි බලයක් දුන්නා මේක ත්වරණය වෙන්න පුළුවන්. එහෙනම් මේ අවම බලය කියලා අදහස් කරන්නේ මේක නියත ප්‍රවේගයෙන් අදින අවස්ථාව. ඒ කියන්නේ මේ පද්ධතිය සමතුලිතයි. අන්න ඒක අපි තේරුම් ගන්න ඕනේ. මේ පද්ධතිය සමතුලිත අවස්ථාව. එහෙනම් අපි මේ පද්ධතිය මත තියෙන බල ටික අඳිමු ඉස්සෙල්ලා. ඒ මත බල ලකුණු කරොත් මේ දෙන මෙතන ස්පර්ශයන් තියෙන. ඒතර උඩ එක මගින් යට එකම දැත් වෙනවා ඝර්ෂණ අභිලම්ප ප්‍රතික්‍රියාව පල්ලෙහාට. අපි ඒක R1 කියලා ගමු. ඒතර යට එකෙන් උඩ එක මත ඇති වෙනවා R1 කියලා. දැන් මෙයා මෙහෙට යනකොට මෙයා මත ඝර්ෂණය ඇති වෙන ඊට විරුද්ධ පැත්තට. ඒ මෙතන ඇතිල් වෙනවනේ. ඒක අපි F1 කියලා ගමු. ඊට විරුද්ධ පැත්තට තමයි උඩ එක මත ඝර්ෂණ බලය ඇති වෙන. අපි ඒක F1. ක්‍රියාපතික්‍රියා යුගලක්. ඉතින් මෙතන පොළව ගත්තොත් මේක මෙහෙට යනකොට පොළව විසින් මෙයා මත ඝර්ෂණයක් ඇති වෙන්නේ ඊට විරුද්ධ පැත්තට F2. તો පොළව මත එනවා මෙහෙට F2 කියන ඝර්ෂණ බලය. පොළව මත එක නම් අපිට එච්චර වැදගත් නැහැ. ඊට අමතරව මෙතන ස්පර්ශ වීමක් වෙනවා. ඒතර මෙයා විසින් පොළව තෙරපනවා පල්ලෙහාට. ඒක අපි R2 කියලා ගමු. පොළවෙන් මේක තෙරපනවා උඩි පැත්තට. ඒක අපි R2 කියලා ගමු. දෙන්න ක්‍රියාපතික්‍රියා යුගලක්. මේ වස්තුව මෙහෙට යනකොට මේ ඝර්ෂණ බලය මේ පැත්ත ඇතුළේ මේ තන්තුව ඇදෙනවනේ ආතතියක්. ආතති බලයක් ගොඩ නැගෙනවා. ආතතියක් නම් අපි මේ පැත්තට තමයි ලකුණු කරන්නේ. T කියලා ආතති බලයක් ඇති වෙනවා මේ තන්තුව මත. මේක මේකටයි අයිති. ඒතර P ගියවම ගෙවනවා හොයනවා නම් මේක සමතුලිත හින්දා මේ පැත්තට P දෙනවා. මේක අනිත් පැත්තට ඇති වෙන බල දෙක තමයි F1 උයි F2යි. එහෙනම් අපි මුලින්ම කරනවා මේ F1 සහ F2 කියන බල දෙක හොයාගත්තා නම් ඊට සමාන බලයක් තමයි අනිත් පැත්තට දෙන්න ඕනේ. කියන්නේ මේ ඝර්ෂණ බල දෙක තමයි හොයාගන්න ඕනේ. ඒකෙන් අපිට මුලින්ම හොයන්න පුළුවන් ඝර්ෂණය මෙන්න මේ F1. ඒක හොයන්න නම් අපි මෙතන අභිලම්ප ප්‍රතික්‍රියාව හොයාගන්න ඕනේ. මේ පද්ධතිය සමතුලිත හින්දා අපිට ලියන්න පුළුවන් A ගේ සිරස් බල සමතුලිතතාව. ඕක ලියතේ. ඒතර A මත උඩට ඉන්නවා R1. පල්ලෙහාට ඉන්නවා නිව්ටන් 4. එහෙනම් R1 කියන්නේ නිව්ටන් 4. ඔතනින් අපිට ඝර්ෂණ බලය හොයන්න පුළුවන් F1. F1 සමානයි μ වාරයක් R1. μ කියන්නේ 4න් 1යි. ඝර්ෂණ බලය නෝ 4. මෙතේ නිව්ටන් 1යි කියලා අපිට F1 හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට R2 හොයාගන්න පුළුවන්. මොකද මෙතන ඝර්ෂණ බලය හොයන්න කලින් අභිලම්ප ප්‍රතික්‍රියාව හොයාගන්න ඕනේ. ඒක හොයන්න නම් B ගේ සිරස් බල ලියන්න ඕනේ. සිරස් බල සමතුලිතතාව. B ගේ සිරස් බල සමතුලිතතාව ලියන්න ඕනේ. උතර B මත උඩට ඉන්නවා R2. පල්ලෙහාට ඉන්නවා නිව්ටන් 12කුයි R1 උයි. ඒතර අපි R1 දන්නවනේ 4යි කියලා. එව්වනේ. ඒතර මෙතන ඔක්කොම එනවා 16ක්. එහෙනම් R2 කියන්නේ 16ක්. නිව්ටන්. R2 දන්න හින්දා අපිට F2 හොයාගන්න පුළුවන්. F2 ලියන්න පුළුවන් μ වාරයක් R2 කියලා. මේක 4න් 1යි. R2 අපිට 16 කියලා ආවා. මේ කැපුණාම මෙතනින් එනවා 4ක්. එහෙනම් F2 ඝර්ෂණ බලය එනවා නිව්ටන් 4ක් කියලා. ඔන්න අපි ඒකත් හෙව්වා. දැන් නියත වෙන් අදින P ගේ බලය යහන්නේ. එහෙනම් P හොයන්න පුළුවන් අපිට B ගේ තිරස් බල ලියමු. සමතුලිතතාව.
તો නියත වේග අවම බලය කියන්නේ මේක නියත වේගින් අදින අවස්ථාව. ඒක අපි තේරුම් ගන්න තියෙන්න ඕනේ. ඒතර P min හොයන්න පුළුවන්. P min ඉන්න මේ පැත්තට අනිත් පැත්තට ඉන්නේ මේ දෙක තමයි. එහෙනම් F1 උයි F2 ඉන්නේ අනිත් පැත්තට. වම් පැත්තට තියෙන බල සමාන කරනවා දකුණු පැත්තට තියෙන බලවල එකතුවට. ඒතර අපි F1 හොයාගත්තා නිව්ටන් 1යි. F2 හොයාගත්තා 4යි. ඒතර මේ දෙක එකතු කරාම අපිට එනවා නිව්ටන් 5යි කියලා. අපිට P min එනවා නිව්ටන් 5යි කියලා උත්තරයක් ගන්න පුළුවන්.